ඔව් කරා නම් ඇත්තම මං කියන්න මෙහෙමනේ මම මේවා කිව්වට කමක් නැහැ ඔයාලට ඕනනම් කපලා දාන්න. ಜಾති දාතියක් දෙකක් ඉන්නවා සාමාන්‍ය මං හිතන විදිහට මිනිස්සු. එක જાතියක් ඉන්නවා සල්ලි ගණන් කරන අය. එක જાතියක් ඉන්නවා සල්ලි ගණන් කරන්නේ නැති අය. දාති දෙකයි. සල්ලි ගණන් කරනවා කියන්නේ දැන් ඔය අපි සේරම සල්ලි ගණන් කරපුවෝ. ඒ කියන්නේ මස්කට් කෑල්ලක් කන්න ඕන නම් සතු 25ක් එපයි. සල්ලි ගයින්න එපයි. බස් එකේ යන්න 7-15ක් යනවා. එතකොට 40ක් ඕන. 35 නම් මස්කට් නැහැ. ඒ සල්ලි ගණන් කරන්නේ. සල්ලි ගණන් කරන්නේ නැති කමට. දැන් මගේ පුතා මට මතකයි දැන් ඌ ගිහලා ෂර්ට් එකක් ගන්නකොට ඌ ගාන බලනවද නැහනේ. ගත්ත ෂර්ට් එක ගිහලා ගෙව්වා. දැන් ඉතින් ඒගොල්ලොන්ට ඒක පුරුදු නැහැ. දැන් ඔයාලට පුරුද්දක් තියෙනවනේ ඒකට. දැන් ඔයා රට ගිහලා කෝපි එකක් බිව්වම ඒක 300 වැඩි කරන්නේ නැද්ද ඩොලර් වලින් කීයද කියලා. බැරි වෙලාවක ඩොලර් 4ක් වුණොත් කෝපි එක මම අරන්න හිතෙනවා. නේ. ඉතින් ඒකෝර අපි ಜಾති දෙකයි ඉන්නේ. සල්ලි ගණන් නැති උන් ඉන්නවා. සල්ලි ගණපු උන් ඉන්නවා. හැබැයි සල්ලි ගණපු උන්ගේ ගණ දෙකක් තියෙනවා. එකක් තමයි උන්ට මතක තියෙන්න ඕන උන් සල්ලි ගන්නයි කියලා. අන්න ඌට ඒකෙන් ලොකුම සන්තෝෂයක් හම්බ වෙනවා. මොකද ඌට අනිත් මිනිහාගේ අමාරුව තේරෙනවා. ඒ සල්ලි ගණපු එකෙක් ඉන්නවනම් ඌට මතක නැතිනම් ඌ සල්ලි ගන්නයි කියලා එයා පරාදයි. බොහොම සරලයිනේ. ඔය ටෙඩි කියන්නේ දැන් නැහැ.